YouTube channel. ඉතින් මේක ක්‍රිස්මස් vlog එකක් විතරක් නෙමෙයි. මේක මගේ ජර්නලින් ගැනත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. අද දෙසැම්බර් 24. ඉතින් මම මේ vlog එක පටන් ගන්න මගේ මේසය අස් කරලා. මොකද කිව්වා තීරය වෙනකම් මම මගේ ජර්නල් පොත හැදුවා. ඉතින් මේ ඉතුරුන පිටු දෙකත් හදලා මම ඔයාලට මගේ ජර්නලින් පොත ගැන කියලා දෙන්නම්. Fuel for the fire to help you grow. Breathe in deep, let the calm surround. Every answer here waiting to be found. ඊට පස්සේ මම දවල්ටත් කෑවා. මට පන්තියක් තිබුණා එදාට යන්න. ඉතින් ඒ කැල්ලේ වල තමයි මම මේ වීඩියෝ එක ගත්තේ. ඔන්න ඉතින් මම හිතුවා ඔක්කොටම කලින් ජර්නල් බුක් එක ඔයාලට පෙන්නන්න හොඳයි කියලා. ඉතින් මම මේකට ගත්තේ පරණ පොතක්. ඒ වගේම මේක කොටු පොතක්. ඉතින් මම හිතනවා කොටු පොතක් ගත්තොත් මේක ලේසි කියලා. ඉතින් මේ තමයි මගේ පළවෙනි පිටුව මගේ ජර්නල් බුක් එකේ. දෙවෙනි පිටුව තියෙන about me page එක. ඒකට මම ගැන තමයි ලියන්න තියෙන්නේ. මම මේක තාම සම්පූර්ණ කරේ නැහැ. මම මේ පොතේ තියෙන එකක්වත් තාම සම්පූර්ණ කරේ නැහැ. ඊට පස්සේ මේ තියෙන 2026 කැලෙන්ඩර් එක. ඒක මම පොඩියට මෙහෙම ලියාගත්තා. ඊට පස්සේ මේ මගේ විෂස් පේජ් එක. ඒත් මේ අවුරුද්දටම තියෙන මට මොන හරි විෂ් වගේක් තියෙනවනේ මම මේක තමයි ලියන්නේ. ඊට පස්සේ මේ my book shelf කියන page එක. මේක මම මොකද පොතක් කියුවත් මම මේක එකක් පාට කරලා එතන පොඩියට මෙතන නම ලියනවා මේ පොතේ. ඉතින් මම හිතනවා ඊළඟ අවුරුද්දේ හොඳට පොත් කියවන්න ඕන කියලා. ඊට පස්සේ මේ තමයි ජනවාරි page එක. මම තාම නම් හදාගත්තේ ජනවාරි මාසෙට විතරයි. තියෙන page එක තමයි mood tracker එක. ඉතින් මේකේ ඔයාලට එදාට තියෙන moods ටික තමයි ලියන්න තියෙන්නේ. ඊට පස්සේ මේ weather track එක. ඉතින් මම මෙතන පොඩි notice එකක් ලියලා තියෙනවා ඔයාලට පේනවා ඉතින්. ඉතින් ඒකට අනුව තමයි මම මේක සම්පූර්ණ කරන්නේ. ඊට පස්සේ මේ මගේ period track එක. ඉතින් guys ඔයාලට තව දෙයක් කියන්න තියෙනවා. මේ වගේ ලස්සන cute චිත්‍ර මම ඇඳලා දුන්නේ හර්ෂිනි නංගි. ඔයාලා මගේ කලින් vlogs බලනවා නම් එයාව දන්නවා ඇති. ඊට පස්සේ මේ මගේ study track එක. ඉතින් මේ තියෙන්නේ මගේ next page එක. මේකේ තියෙන favorite songs කියන එක. ඉතින් අපි එක්කිනාගෙන් එක එක්කිනා කැමති සින්දු වෙනස්. ඉතින් මම කැමති සාමාන්‍ය K-pop English songs වල. ඉතින් මම හිතනවා මේ සින්දු වලින් මේ ටික පිළි කියලා. අනික එක කාලවලදී එක සින්දු ගොඩක් trending වෙනවා. ඉතින් මම හිතනවා මේ page එකත් ගොඩක් වැදගත් වෙයි කියලා. ඊට පස්සේ මේ තියෙන්නේ සමහර අය නම් මම දැක්ක journal book එකේ අවුරුද්දට ගැලපෙන goals page එකක් හදාගන්න. මම නම් හිතන්නේ හිටියේ මාස වලට වෙනම monthly goals කියන page එකක් හදාගත්තොත් හොඳයි කියලා. මේ තියෙන්නේ මගේ things in January කියන page එක. මේකේ ඔයාලා දැන් කෑම මොන හරි try කරන්න නැත්නම් කෑමක් හැදුවා නම් ඒව තමයි ඉතින් මේකේ ඔයාලා නිකන් ඔයාලා හිතන දේ මේක ලියන්න පුළුවන්. ඊට පස්සේ මේ මගේ sleep tracker එක. ඊට පස්සේ මේ තියෙන මම YouTube වල ඉදිරියට මගේ තියෙන අදහස් එහෙම මම දාන page එක. ඉතින් මම හිතනවා මේ ගොඩක් YouTube කරන අයට වැදගත් වෙනවා කියලා. ඊට පස්සේ මේක තමයි healthy food. එච්චරයි මගේ journal book එකට අඩුනේ. ඉතින් තම අඩුපාඩු තියෙනවා නම් තම ඔකේ page එකට අමතක කරලා තියෙනවා නම් ඔයාලා අමතක කරලා comment කරන්න. ඉතින් මේ තියෙන මම මගේ journal book එකට හදාගත්ත bookmark එක. ඒක නම් හරිම ලස්සනයි. මං හිතුවා ඔයාලට තාම මම plan කරගත්ත book වගේක් ඔයාලට පෙන්නන්න හොඳයි කියලා. මේ තියෙන පළවෙනි පොත. මේක මම use කරන එදිනෙදා මගේ daily routines වලට. ඒ කියන්නේ මේක to do list book එකක්. ඉතින් මම මේ පොත 2025 අවුරුද්දේ තමයි පටන්ගෙන යන්නේ. මේ තියෙන්නේ මගේ අනිත් journal book එක. ඉතින් ඔයාලා YouTube videos වලින් එහෙම දැකලා ඇති විවිධ themes වල topics වලට ගැලපෙන විදියට journaling කරන අය. ඉතින් මමත් හිතුවේ ඒ වගේ book එකක් හදාගත්තොත් හොඳයි කියලා. මේ තියෙන්නේ මගේ diary. මේකේ තමයි මගේ දිනචරියා ටික ලියවෙන්නේ. අද තමයි නත්තල් දවස. ඉතින් මම ඔයාලට විශ් කරනවා සුබ නත්තලක් වේවා කියලා. අද නම් හරිම ලස්සන දවසක්. හැබැයි මම මේ vlog එක දානකොට ටිකක් පහු වෙලා තියෙයි. මේ තියෙන්නේ අපේ ගෙදර ළඟ තියෙන ඇල. ඒකේ නම් මාළුවෝ ඉන්නවා. දැන් නම් ටිකක් හවස් වෙලා තියෙන්නේ. ඉතින් දැන් මේ හදන්න අපි කට්ටිය බීච් යන්න. එහෙනම් එන්න මාත් එක්ක ලෑස්ති වෙමු. Fuel for the fire to help you grow. Breathe in deep, let the calm surround every. අද නම් බීච් එකේ ගොඩක් අය හිටියා. කොහොමත් ඉතින් අද ක්‍රිස්මස් වැඩි ඩෙකොරේෂන් නම් මොකුත් තිබ්බ නැහැ. ඒක නත්තල ගහන්න තිබ්බා.
ඊට පස්සේ අපි රෑට කන්න රෙස්ටෝරන්ට් එකකට ගියා. ඒකේ තිබුණු කෑම නම් මාරම රහයි. ඊට පස්සේ අයිස්ක්‍රීම් එකකුත් කාලා ක්‍රිස්මස් ගිෆ්ට් එක අරලා බැලුවා. ඉතින් මේව තමයි මට හම්බුන ක්‍රිස්මස් ගිෆ්ට්. ඔන්න ඉතින් අද වලගේ ඉවරයි. Thanks for watching.